ඔයාලා හැමෝම ගොඩක් ආදරේ නිකීස් ඩේ YouTube channel එකට පිළිගන්නවා. පැස්ටා කියන්නේ ඉතාලි ආහාර සංස්කෘතියට අයත් ජනප්‍රිය ආහාරයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් පැස්ටා වලට ආසයි. අද මම ගෙදරදිම පැස්ටා හදන ආකාරය සහ රසවත් පැස්ටා සලාඩ් එකක් හදන ආකාරය ඔයාලට කියලා දෙනවා. මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය දෙකයි. පාන් පිටි සහ බිත්තර එකක්. මම මෙහිදී පාන් පිටි කෝප්පයකට එක බිත්තරයක් තමයි අරගෙන තියෙන්නේ. පිරිසිදු කරගත්ත කවුන්ටර් টොප් එකට හරි එහෙමත් නැත්නම් භාජනයකට හරි මුලින්ම පාන් පිටි ටික දමා ගන්න. පාන් පිටි එකටම කඩාගත් බිත්තරයක් දමා ගන්න. රස අනුව ලුණු ස්වල්පයක් එකතු කරගන්න. දැන් පාන් පිටි සහ බිත්තරය හොඳින් කවලම් කරගනිමින් අතේ නොඇරෙන පදමට ඩෝ එක සකස් කරගන්න. මේ ඩෝ එක සකස් කර ගැනීම සඳහා වතුර භාවිතා කරන්නේ නැහැ. අවසානයේ මෙන්න මේ ආකාරයේ මෘදු ඩෝ එකක් තමයි තියෙන්න ඕන. ඉන්පසුව ලන්ච් ෂීට් එකක් භාවිතා කරමින් ඩෝ එක ආවරණය කරලා ශීතකරණයේ පැය භාගයක් පමණ තබා ගන්න ඕන. දැන් මේ තියෙන්නේ ශීතකරණයෙන් එළියට ගත්ත අපි හදාගත් ඩෝ එක. ඩෝ එක තුනී කර ගැනීමට අවශ්‍ය නිසා කවුන්ටර් টොප් එකට පාන් පිටි ටිකක් ඉහගන්න. රෝලින් පින් එකක් භාවිතයෙන් තුනී කරගන්න පුළුවන්. මට මෙහිදී රෝලින් පින් එකක් නැති හින්දා මම වීදුරු බෝතලයක් තමයි භාවිතා කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඝනකමට ඩෝ එක තුනී කරගන්න. මම මෙතනදී හැඩතල ආකාර දෙකකට පැස්ට් එක හදාගන්නවා. ලොකු මුදලක් වැය කරලා අපිට දැන් කඩෙන් පැස්ට් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලේසියෙන්ම අපිට තමන් කැමති ආකාරයට පැස්ට් ගෙදරදිම හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත පැස්ටා හැඩතල ආකාර දෙක. දැන් භාජනයකට වතුර සහ ලුණු දමා හොඳින් රත් කරගන්න. හොඳින් රත් වුණ වතුර එකට අපි හදාගත්ත පැස්ටා ටික දමා ගන්න. විනාඩි 10ක් පමණ පැස්ටා ටික මුඩිය වසා ගනිමින් හොඳින් තම්බ ගන්න. දැන් අපි තම්මගත්ත පැස්ටා වලින් රසවත් සැලඩ් එකක් හදාගමු. ඒ සඳහා අවශ්‍ය වෙනවා ලුණු, කැරට්, ගෝවා, අමු මිරිස් සහ දෙහි ගෙඩියක්.
සැලඩ් ඩ්‍රෙසින් එකට අපිට අවශ්‍ය වෙනවා යෝගට් එකක්. මේ යෝගට් එකට රස අණුව, ලුණු සහ ගම්මිරිස් දෙහි එකතු කරගන්න. හොඳින් මිශ්‍ර කරගන්න. අපි කලින් කපාගත්ත එළවලු ටික සහ පැස්ටා ටික දමා ගනිමින් හොඳින් කවලම් කරගන්න ඕන. මේ තියෙන අමුද්‍රව්‍ය දෙකක් භාවිතා කරලා අපි ලේසියෙන්ම ගෙදරදිම හදාගත්ත පැස්ටා එකක් සහ පැස්ටා භාවිතා කරලා හදාගත්ත රසවත් සැලඩ් එකක්. අපිට මේ සැලඩ් එක බත් එක්ක ආහාරයට ගන්න පුළුවන්. මේ වගේ රසවත් රෙසිපි ගැන විස්තර දැනගන්න ඉස්සරහටත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.